සුබ දවසක් මගේ channel එක බලන හැමෝටම ඔන්න බලන්නකෝ ඉතින් උදේම පුංචි කුරුල්ලෙක් ඇවිල්ලා මගේ කෑම ලෑල්ල හොයනවා. මම කෑම ලෑල්ල එතනින් අයින් කරා. ඒ මොකද කීවොත් මේ තාප්පෙ දිගේ පූසෝ ඇවිල්ලා එතෙන්ට කෑම කන්න ලේන්නු ටික අල්ලන්න පටන් ගත්තා. ඒ හින්දා ඉතින් මම ඒක අඹ ගහේ එල්ලුවා. එතකොට පොඩි අතු දිගේ පූසන්ට නගින්න බෑනේ. ඒ හින්දා සත්තු ටිකට නිදහසේ කන්න පුළුවන්. ඔන්න බලන්නකෝ මම අද පොඩි කෑමක් හදනවා. පොඩි කෑමක් කිව්වට මේක හදන්න ඉගෙන ගත්තෙත් මමත් YouTube එකෙන් බලලා තමයි. YouTube එකේ ගොඩාක් කට්ටිය එක එක විදිහට මේ හැඳි කැවුම් හදනවා. මමත් ඉතින් දෙක තුනක් බලලා හැඳි කැවුම් ටිකක් හදාගන්න හිතුවා. මේක හදන්නේ නම් ඉතින් පුංචි විශේෂයකට විශේෂයේ වීඩියෝ එක දිගටම බලන්නකෝ. එතකොට ඕගොල්ලන්ට පෙනේ. මොකද ඉතින් ඒවා අපි අනිවාර්යෙන් කළ යුතු දේවල්නේ. යුතුයකම් කීවොත් හරි කියලා හිතනවට බලන්න. වීඩියෝ එක දිගටම බලද්දි පෙනේ මොකද්ද මේ කරන්න හදන්නේ කියලා. ඔන්න ඉතින් කැවුම් ටික උයාගෙන ඉවර වෙගෙන එනකොට කැවුම් තෝරන්න කැවුම් කණ්ඩත් එක්කෙනෙක් පටන් ගත්තා. එයාට තමයි මේ කැවුම් උයන්නේ. මොකද එයා හෙට පෙරපාසල් යනවා. ඉස්සෙල්ලාම පෙරපාසල් යද්දී ඉතින් මම හිතුවා කැවුම් ටිකක් උයලා කිරිබත් ටිකක් උයලා මේසේ පොඩ්ඩක් ලස්සනට හදලා එයාට උදේට කාලේ යන්න දෙන්න ඕනේ කියලා. ඒ හින්දා තමයි මම මේ කැවුම් ටික උයා ගන්න හිතුවේ. පුංචි අය ඉතින් හරි කැමතිනේ කැවුම් කිරිබත් කන්න. ඔන්න බලන්නකෝ මේසේ ලස්සනට සරසලා එයාට එන්න කීවා උදේ ඉස්කෝලේ යන්න කලින් අපේ ගෙදර කැවුම් කාලා යන්න. එයා ඇවිල්ලා දැන් ටීචර්ට පොඩි gift එකකුත් හදාගෙන ඇවිල්ලා දැන් කිරිබත් කනවා. කොහොම තමයි අපේ ජීවිතේ දවස් ගෙවෙන්නේ. සුන්දර මතක, සුන්දර දවස්. ඒ හැමදේම දෙන දුක්ඛ සැප සතුට හැමදේම අපේ ජීවිතවල පිරීලා තියෙනවා. ඔන්න ඉතින් ඒ වැඩ ඉවර වෙලා ගාඩන් එකට බැස්සා. අද නම් වැඩක් කරන්න බෑ ඉතින්. උදේ නම් චුරු ගාලා වහිනවා. ගාඩන් එක වටේ රවුමක් යන්න විතරයි පුළුවන් වෙන්නේ. ඔන්න බලන්නකෝ මගේ බෝගන් විලා ටික. ඔය ටිකට පොහොර දාන වීඩියෝ එක මම මීට කලින් කරා. ඒ පොහොර දැම්මට පස්සේ පොහොර දාලා සති දෙකකට පස්සේ විතර තමා මේ මල් පිපෙන්න පටන් ගන්න. ඔන්න දැන් ටිකෙන් ටික මල් පිපෙන්න පටන් ගන්නවා. ගස්වල පොහොට්ටු පිරීලා. හොඳට පොහොට්ටු මෝරලා මල් හොඳට ලස්සනට පිපුණාම මම තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම් ඔයාලට බලන්න. දැන්ට බලන්නකො වීඩියෝ එක ඉවර වෙනකම් මගේ බෝගන් විලා ටිකේ ලස්සන. ඔහොම තමයි ඉතින් මගේ ගාඩන් එකේ මල්. ඉතින් බලන්නකෝ මල් වගේම මම මගේ වත්තේ පළතුරු පැලත් හදලා තියෙනවා. පර්චස් 15ක් වගේ පොඩි ඉඩක් තමයි මට තියෙන්නේ. ඒකේ ඉතින් මම පළතුරුත් හදලා තියෙනවා පොඩ. මේ මගේ ඇඹිල්ල ගහ. ඉතින් ඇඹිල්ල ගහේ ගෙඩි හැදිලා හොඳටම ඉදිලා ඒකත් බලාගෙනම මගේ වීඩියෝ එක බලපු සියලු දෙනාටම සුබ දවසක්. මම ගිහින් එන්නම් ආයෙත් හොඳ වීඩියෝ එකක් අරගෙන ඔයගොල්ලෝ හැමෝටම